ජේසු විහිතයි ඔයාලා හැමෝටම. දරුවන් කියන්නේ දෙවියන් වහන්සේගෙන් ලද උතුම්ම දායාදයක්. දරුවන් අපේක්ෂාවෙන් සිටින ඔබටත්, දරු ප්‍රසූතියකට සූදානම් වෙන ඔබටත් විශේෂ ආකාරයෙන් මැදිහත් පිහිට ඉල්ලා යාචනා කළ හැකි සාන්තුවරුන් කිහිප දෙනෙක් ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. පළවෙනියටම අපි කතා කරමු Our Lady of Lalache. ඉතින් මම ඇත්තටම කිව්වොත් ඒකට සිංහලෙන් කියන නම හරියටම දන්නේ නැහැ. දාන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මේකෙන් නිරූපණය වෙන්නේ දේව මාතාවන් ජේසු බිලිඳානන්ට මව්කිරි පොවන ස්වරූපය ගැන. ඇත්තටම කිව්වොත් ලංකාවේ නම් මම දන්න තරමින් ඒකට කැප කරපු දේවස්ථානයක් නැහැ. නමුත් ෆ්ලොරිඩාහි සෙන්ට් ඔගස්ටින් වල තියෙනවා Our Lady of Lalache සිතස්ථානයක්. දේව මාතාවන් විසින් ජේසු බිලිඳානන්ට මව්කිරි පොවන අවස්ථාවක් තමයි මේ නිරූපණය වෙන්නේ. එය මාතෘත්වයේ සහ පෝෂණයේ සංකේතයක් ලෙස සැලකෙනවා. දරු සම්පත් නොමැතිව පීඩා විඳින බොහෝ අමු සැමියන් මෙම Our Lady of Lalache මැදිහත්කම පතා යාචනා කරන අතර එමගින් ඔවුන්ට මානසික සහනයක් මෙන්ම ඇදහිල්ල තුළින් ආශිර්වාදයක් ලැබෙන බව විශ්වාස කරනවා. ගර්භණී මව්වරුන්ට නිරෝගී දරු ප්‍රසූතියක් සඳහාත් කුඩා දරුවන් සිටින මව්වරුන්ට තම දරුවන්ට අවශ්‍ය මව්කිරි ලබා දීමට පෝෂණ ශක්තිය ලැබීම සඳහාත් මැදිහත්කම ලබා දෙන මෙන් ඉල්ලා විශේෂයෙන්ම යාචනා කරනු ලබනවා. ඒ විතරක් නෙමේ, දරුඵල අපේක්ෂා කරන අය තම කුස තුළ දරුවෙකු පිළිසිඳ ගැනීමට අවශ්‍ය සරුභාවය පතා දේවමෑණියන්ට මේ ස්වරූපයට යාචනා කරනවා. ඊට පස්සේ අපි කතා කරමු ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයා ගැන. ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයා කියන්නේ දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට වගේම මව්පියන් වීමට බලාපොරොත්තු වන අයටත් ඉතාමත් සුවිශේෂී ශුද්ධවන්තයෙක්. බයිබලයට අනුව දෙවියන් වහන්සේගේ වැදගත්ම පණිවිඩය රැගෙන ඉන්නේ ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයා වන බැවින් සුභ ආරංචි රැගෙන ඉන්නා ලෙසත් මොහු හඳුන්වනවා. බයිබලයේ සඳහන් වන ප්‍රධාන දරුපත් දෙකක් පිළිබඳ අනාවැකි පළ කළේ ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයා විසින්. දේව මාතාවන්ට ජේසු බිලිඳුන්ගේ උපත ගැන මංගල පණිවිඩය රැගෙන ආවේ ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයා විසින්. ඒ වගේම වයස්ගත වී දරුඵල අහිමිව සිටි සැකරියස් සහ එලිසබෙත් යුවලට ස්නාවක ජෝම්තුමා උපදින බවට සුභාරංචිය රැගෙන ආවෙත් ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයායි. මේ නිසා වෛද්‍ය විද්‍යාත්මකව පවා බලාපොරොත්තු අඩු අවස්ථාවලදී දෙවියන් වහන්සේට කළ නොහැක්කක් නැත යන්න ශුද්ධ වූ ගාබ්‍රියෙල් දේවදූතයාගේ පණිවිඩයෙන් තහවුරු වෙනවා. ඊට පස්සේ මම කතා කරන්න හදන්නේ ශුද්ධ වූ එලිසබෙත් මුනිවරිය ගැන. ශුද්ධ වූ එලිසබෙත් තුමිය කියන්නේ දරුඵල අපේක්ෂාවෙන් සිටින විශේෂයෙන්ම ප්‍රාතිහාර්යාත්මක දරුවපතක් බලාපොරොත්තු වෙන අයට ඉතාමත් සුවිශේෂී ශුද්ධවන්තියක්. බයිබලයට අනුව එලිසබෙත් තුමිය සහ ඇගේ ස්වාමි පුරුෂයා වූ සෙකරියස් තුමා වයසින් ඉතා මුහුකුරා යන තෙක්ම දරුඵල නොමැතිව සිටි අඹු සැමියන් යුවලක්. ඉතින් එවකට සමාජය ඇයව වඳ ස්ත්‍රියක ලෙස හැඳින්වුවත් ඇය දෙවියන් වහන්සේ කෙරෙහි වූ විශ්වාසය අත්හැරියේ නැහැ. ඉතින් ඇය අවසානයේ මහලුවේදීම ශුද්ධ ස්නාවක ජොහාන් තුමාව පිළිසිඳ ගත්තා. මෙය දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැත යන්නට ජීවමාන උදාහරණයක්. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාත්මකව දරුඵල ලැබීමට ප්‍රායෝගික බාධා ඇති හෝ වයසින් වැඩි අමු සැමියන් ශුද්ධ වූ එලිසබෙත් තුමියගේ මැදිහත් පිහිට විශේෂයෙන් ප්‍රාර්ථනා කරනවා. ඇයගේ ජීවිතය තුළින් පෙන්වා දෙන්නේ දෙවියන් වහන්සේගේ සැලසුම තුළ ඕනෑම අවස්ථාවක ප්‍රාතිහාර්යයක් සිදුවිය හැකි බවයි. ඒ වගේම තමයි ගොඩක් අය නොදන්නවා වෙන්නත් පුළුවන් විශේෂාකාරයෙන් මැදිහත් පිහිට පතන්න පුළුවන් තව සාන්තුවරයක් ඉන්නවා. ඒ තමයි ශුද්ධ වූ ජියානා මොල්ලා මුනිවරිය. ශුද්ධ වූ ජියානා මොල්ලා මුනිවරිය කියන්නේ නූතන යුගයේ දරුඵල අපේක්ෂා කරන ගර්භණී සහ දරුවන් සිටින මව්වරුන් අතර අතිශය ජනප්‍රිය ශුද්ධවන්තියක්. ඇය සුවිශේෂී වන්නේ ඇය මෑත ඉතිහාසයේ ජීවත් වූ වෛද්‍යවරියක මෙන්ම මවක් වූ අයෙක් නිසා. ඉතින් ඇය වෘත්තියකින් ළමා රෝග පිළිබඳ වෛද්‍යවරියක් වගේම ඇය විවාහ වී දරුවන් 4 දෙනෙකු ලැබූ මවක්. මේ නිසා පෞල් ජීවිතයක ඇති වගකීම, දරුඵල අපේක්ෂාවෙන් සිටින විට දැනෙන හැඟීම් සහ වෛද්‍ය විද්‍යාත්මක ගැටලු පිළිබඳව ඇයට මනා අවබෝධයක් තිබුණා. ඇයගේ සිව්වන දරු ප්‍රසූතියේදී ඇයගේ ගර්භාෂයේ ගෙඩියක් හටගෙන තිබුණා. වෛද්‍යවරුන් පැවසුවේ ඇයගේ ජීවිතය බේරා ගන්න නම් දරුවාව ඉවත් කළ යුතු බවයි. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කර මගේ ජීවිතයට වඩා දරුවාගේ ජීවිතය වැදගත් කියලා දරුවා බේරාගෙන තම ජීවිතය පූජා කළා. ඉතින් මේ නිසා ඇයව නූපන් දරුවන්ගේ සහ මව්වරුන්ගේ සුවිශේෂී ආරක්ෂක මුනිවරියක් ලෙසත් හඳුන්වනවා.
දරුබල ප්‍රාර්ථනා කරන අයට මෙන්ම ගබ්සාවීම් නිසා පීඩා විඳින අයට සහ වඳභාවය නිසා පීඩා විඳින අයට ශුද්ධ වූ ජියානා මුනිවරියගේ මැදිහත්කම ඉතා ප්‍රබල බව විශ්වාස කරනවා. ඒ වගේම තමයි දරු ප්‍රසූතියකදී ආරක්ෂාව පතා අපිට මැදිහත් පිහිට ඉල්ලලා යාචනා කරන්න පුළුවන් ශුද්ධ වූ ජෙරාඩ් මජෙල්ලා මුනිතුමන්ට. ශුද්ධ වූ ජෙරාඩ් මජෙල්ලා මුනිතුමන් යනු කතෝලික සභාව තුළ මව්වරුන්ගේ ශුද්ධවන්තයා ලෙස වඩාත් ප්‍රසිද්ධ සාන්තුවරයෙක්. දරුඵල අපේක්ෂාවෙන් සිටින අයට මෙන්ම ගර්භණී සමයේදී විවිධ සංකූලතාවලට මුහුණ දෙන අයට මොහුගේ මැදිහත්කම ඉතා ප්‍රබල බව විශ්වාස කරනවා. ජෙරාඩ් මුනිතුමා ජීවත්ව සිටි කාලයේදී එක් තරුණියකගේ දරු ප්‍රසූතියේ ඉතා අසීරු අවස්ථාවක තිබූ අතර ඇය මේ යාමට ආසන්නව සිටියා. ජෙරාඩ් තුමා ඇය වෙනුවෙන් කළ යාචනාවෙන් පසු ඇය නිරෝගී දරුවෙකු ප්‍රසූත කළා. එතැන් සිට දරු ප්‍රසූතියේදී සහ දරුඵල අපේක්ෂාවේදී මෙතුමන්ගේ පිහිට පැතීම ආරම්භ වෙලා තියෙනවා. ශුද්ධ වූ ජෙරාඩ් මුනිතුමන්ගේ ජීවිතයේ ප්‍රසිද්ධම ප්‍රාතිහාර්ය වන්නේ දිනක් ඔහු එක් නිවසකින් පිටව යන විට ඔහුගේ ලේන්සුව අමතක වී දමා ගොස් තිබුණා. එහි සිටි තරුණියක් එය ඔහුට දීමට උත්සාහ කළ විට ඔහු පැවසුවේ එය ඔබ ළඟම තබා ගන්න. කවදා හෝ ඔබට එය අවශ්‍ය වේවි කියලා. වසර කිහිපයකට පසු එම තරුණිය විවාහ වී ඇයගේ පළමු දරු ප්‍රසූතියේදී මාරාන්තික අනතුරකට මුහුණ දුන් විට ඇයට ජෙරාඩ් මුනිතුමාගේ ලේන්සුව මතක් වී එය තම කුස මත තබා ගත්තා. වහාම ඇයගේ වේදනාව සමනය වී ඇය නිරෝගී දරුවෙකු බිහි කළා. ඉතින් දරු සම්පත් නොමැති අයට දරුඵල ලබා දීමටත් නිතර ගබ්සාවීම් වලට ලක්වන මව්වරුන්ගේ දරුවන් ආරක්ෂා කිරීමටත් ඒ වගේම දරු ප්‍රසූතියේදී සිදුවන අනතුරු වළක්වා ගැනීමටත් ජෙරාඩ් මුනිතුමන්ගේ මැදිහත්කම ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අපි කතා කරමු ලෝකයේ මෙන්ම ලංකාවෙත් දරුඵල අපේක්ෂාවෙන් විශේෂාකාරයෙන් මැදිහත් පිහිට පතන ශුද්ධ වූ ආනා මුනිශ්වරිය ගැන. ශුද්ධ වූ ආනා මුනිශ්වරිය කියන්නේ දරුඵල අපේක්ෂාවෙන් සිටින අඹු සැමියන්ගේ ප්‍රධානතම සහ ප්‍රබලතම මැදිහත්කාරිනියක්. ඇය මරියතුමියගේ මව සහ ජේසු බිලිඳාණන්ගේ මිත්තණිය වෙනවා. ශුද්ධ වූ ආනා මුනිශ්වරිය සහ ඇයගේ ස්වාමි පුරුෂයා වූ ශුද්ධ වූ ජෝකින් මුනිතුමා වසර ගණනාවක් යනතුරු දරුඵල නොමැතිව සිටි යුවළක්. ඒ කාලයේ සමාජයෙන් ඔවුන්ට විවිධ නින්දා අපහාස විඳීමට සිදු වුවත් ඔවුන් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය අත් නොහැර දැඩි ලෙස යාචනා කළා. ඔවුන් මහලු වියේදී දෙවියන් වහන්සේ විසින් ඔවුන්ට මරියා නම් උතුම් දියණිය ලබා දුන්සේක. මේ නිසා දරු සම්පත් ප්‍රමාද වීම නිසා පීඩාවට පත්ව සිටින අයට එතුමිය ලොකුම සහනයක්. ශුද්ධ වූ ආනා මුනිශ්වරිය පෞල් ජීවිතයේ සහ ගෘහ ජීවිතයේ ආරක්ෂක මුනිවරියක් ලෙස සැලකනු ලබනවා. දරුඵල අපේක්ෂාව දරු ප්‍රසූතියේ ආරක්ෂාව පමණක් නොව දරුවන් යහපත් මාර්ගයේ හැදෑරීම සඳහාත් ඇයගේ මැදිහත්කම ප්‍රාර්ථනා කරනවා. ඇය ජේසුස් වහන්සේගේ මිත්තණිය වන නිසා පවුලේ ආශිර්වාදයේ ඉල්ලා සිටීමට ඇයට සුවිශේෂී බලයක් ඇති බව විශ්වාස කරනවා. ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවේ තලවිල සිතස්ථානය වැනි ඇය වෙනුවෙන් කැප කරන ලද සිතස්ථානවලට දහස් සංඛ්‍යාත පිරිස් පැමිණෙන්නේ ඇයගේ මැදිහත් පිහිටෙන් දරු සම්පත් ප්‍රාර්ථනා කරමින්. ඉතින් මෙම ශුද්ධවන්තයන්ගේ මැදිහත් පිහිට පතමින් අචල විශ්වාසයකින් සහ ස්ථිර ඇදහිල්ලකින් යුතුව අනිවාර්යෙන්ම බලා සිටින්න ඔබට යහපත් පිළිතුරක් ලැබෙයි. මතක තියාගන්න දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. ඉතින් තවත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජේසු පිහිටයි.